අද අපි වෙනස් විදිහේ වැඩසටහනක් කිරීමට තමයි අපේක්ෂා කරන්නේ. මීට පෙර කල්ය පෙර YouTube නාලිකාවේ වැඩසටහන් වලට වඩා වෙනස්ව. මීට සමහරට දැන් අපේ වැඩසටහන් කල්ය පෙර YouTube නාලිකාවත් සමග එකතු වෙන බොහෝ දෙනෙක් දන්නවා ඇති පහුගිය දවස්වල අලුත් දේශපාලන ව්‍යාපාරයක් දේශපාලන මැදිහත් වීමක් සිදු කරුණා ජනබලය කියන නමින්. දැන් ඔය මහවැලි කේන්ද්‍රයේ පසුගිය 16 වෙනිදා පැවැත්ුණා ඒ ජනබලය සංවිධානයේ පළවෙනි සමුළුව. ඊට සමාන්තරව සමාජ මාධ්‍ය මූලික කරගෙන මේ පිළිබඳව සාකච්ඡාවක් දියත් වුණා. දැන් ඒ ජනබලය කියන මේ වැඩසටහනේ මැදිහත් වීමේ අරමුණ තමයි මූලික වශයෙන්ම ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා ඒ බලයට පත් කිරීම පසුපස තිබුණු ජනතා අභිලාෂය නියෝජනය කරමින් ඒ ජනතා අභිලාෂය යම් කිසි විදිහක ඒ ජනතා අභිලාෂයට අනුකූලව ආණ්ඩුව මෙහෙයවීම සඳහා යම් කිසි බලපෑම් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම තමයි මූලික වශයෙන්ම ජනබලය කියන ඒ එකතුවේ අරමුණ. දැන් අද දැන් මම අත වශයෙන්ම මෙතන මේ අපි 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් මේ කල්ය පෙර කල්ය ඉන්නවා. අනිත් තවත් ඉන්නවා දැන් කල්ය පෙර මමත් අපි දෙන්නම ඒ වගේම අපිත් එක්ක ඉන්නවා කපිල ක්‍රිෂාන්ත තවත් දේශපාලන ක්‍රියාධරයෙක්. ඔහුත් ජනබලය එකතුවේ ප්‍රමුඛ පෙළේ ක්‍රියාධරයෙක්. අපි 3 දෙනා එකතු වෙලා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ අද මූලික වශයෙන්ම මේ ජනබලය කියන මේ එකතුව. මෙහි අරමුණු මොනවද? මේ විශේෂයෙන්ම දැන් වර්තමාන දේශපාලන පසුබිම තුල මේ මැදිහත් වීමේ තිබෙන වැදගත්කම කුමක්ද? එහි ඉදිරි පියවර කවර ආකාරද? ඒ මගින් අපේක්ෂා කර ගැනීමට බලාපොරොත්තු වෙන කෙටි කාලීන සහ දීර්ඝ කාලීන අරමුණු මොනවාද? යනාදී කාරණා පිළිබඳව සාකච්ඡාවක් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අත වශයෙන්ම සාකච්ඡාවක් කියනවට වඩා මේ සම්බන්ධයෙන් මේ මාතෘකාව පිළිබඳව කිරීමට බලාපොරොත්තු වෙන සාකච්ඡා මාලාවක පළමු ගන්න විදිහට මේ සලකන්න පුළුවන්. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා දැන් මේ ජනබලය ඒ ව්‍යාපාරයත් සමග එකතු වෙන වෙනත් එහි ක්‍රියාකාරීන් විදිහට එහි හිතවතුන් විදිහට ඒට සහයෝගය දක්වන තවත් විවිධ පාර්ශව විවිධ පිරිස් සමග එකතුව මේ වගේ සාකච්ඡා මාලාවක් දියත් කරන්න මේ කල්ය පෙර YouTube නාලිකාව මගින්. එහි ආරම්භක වැඩසටහන තමයි අද අපි මෙතනදී මේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මම ආරාධනා කරන්න කැමති කල්යටත් කපිල ක්‍රිෂාන්තටත් මේ සාකච්ඡාව සමග එකතු වෙන්න කියලා. දැන් මුලින්ම මම කැමති මේ කපිලට ආරාධනා කරන්න ටිකක් මේ මම කියපු දෙයට අමතරව මේ මුලපිරීම පිළිබඳව මේ වැඩසටහන පිළිබඳව යමක් කියන්න පටන් ගන්න කියලා. දැන් අපි අපේ සමාරම්භක සමුළුව පැවැත්වුණා මේ මාර්තු 16 වෙනිදා. එතකොට ඊට පස්සේ අපි අදහස් කරා මෙන්න මේ ජනබලය ගොඩනැගීම මොන ආකාරයෙන් අපි ඉස්සරහට කරගෙන යනවද කියන කාරණය පිළිබඳව යම් කලාප ඔස්සේ යම් ක්‍රියාකාරකම් ඔස්සේ අපි කොහොමද මේක ඉදිරියට කරගෙන යන්නේ කොහොමද කියලා. එතකොට එක කාරණයක් විදිහට තමයි අපි මෙන්න මේ විදියට ඒ කියන්නේ ප්‍රාදේශීයව සහ දිස්ත්‍රික්ක වශයෙන් උත් සම්මන්ත්‍රණ සහ විවිධ ජනයා දැනුවත් කිරීම ජනයා බලමුළු ගැන්වීම කරන අතරතුර මෙන්න මේ වගේ අපි කතිකාමය වශයෙන් සමාජයට මැදිහත් වීමක් දීම සඳහා මේ විදියට අපි කල්යා පෙරේරා YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා මේ අපේ ජනබලය අරමුණු සහ ඒන් කරන්නේ මොකක්ද ඉස්සරහට කියන එක ගැන යම්කිසි සාකච්ඡාවක් ගොඩනැගීම තමයි මූලික වශයෙන් කරේ. කියන්නේ නිර්මාල් කියපු
දේම පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා කතා කරොත් ඉතින් විශේෂයෙන්ම දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් අපි දන්නවා මේ ජාතික ජන බලවේගය ආණ්ඩුව සහ අනුර කුමාර දිසානායක ජනාධිපති වීමේදී ඒකට ඍජුවම බලපෑවා 2022 වෙච්ච අරගලය සහ ඊට කලින් ඉඳලා වෙච්ච ජනතා විරෝධයන් මේක එක තැනකදී යම්කිසි සමාජයෙන් පුපුරා යෑමකට ලක් වුණා 2022 වෙච්ච අරගලය ඇතුලේ. එතකොට මේක බොහෝ සෙයින් බලපෑවා මෙන්න මේ කියන දේශපාලන බල පරිවර්තනයට. නමුත් දැන් මේ දේශපාලන පරිවර්තනය වෙනකොට නමුත් මේකෙදී සාමාන්‍යයෙන් ජනයාගේ දායකත්වය මෙතන මොකක්ද? එතකොට සාමාන්‍යයෙන් වෙන එක තමයි කියන්නේ දැන් සක්‍රීය දායකත්වයක් තිබ්බ අරගලය වෙලාවේ ජනයා තමන්ගේ විරෝධය දක්වමින් පෙළපාලි යමින් පවතින ස්ථාපිතයන්ට විරුද්ධ වෙමින් විශාල වශයෙන් රොද බැඳ ගනිමින් ගෝල් ෆේස් එක නවාතැන්ගෙන මේ විදියට විශාල විරෝධයක් මේ තිබිච්ච ක්‍රමයට ඒගොල්ලෝ විශාල විරෝධයක් දැක්වුවා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ආවා. ඊට පස්සේ මේ මැතිවරණ දෙකක් ආවා. මේ මැතිවරණ දෙකකට පස්සේ අපි දකිනවා යම්කිසි නිෂ්ක්‍රීයභාවයක්, ජනයාගේ යම්කිසි නිෂ්ක්‍රීයභාවයක්. මේක සාමාන්‍යයෙන් වෙන දෙයක්. අපි ඔන්න ආණ්ඩුවක්පත් කරා, දැන් තියෙන එක කරගෙන යන්න. ඔක තමයි සාමාන්‍යයෙන් ඉලෙක්ෂන් එකකට පස්සේ ජනයා අතර යම්කිසි නිද්‍රාවක් තියෙනවා. දැන් අපි පත් කරලා ඉවරයි, දැන් තියෙන ඒගොල්ලන්ට කරගෙන යන්න කියලා. නෑ, අපි දකිනවා ඊට වඩා වෙනස් දෙයක් මේකෙදී. මේ ජනයාගේ කියන්නේ මේක අපි කියන්නේ ජනයා විසින් ජනයාගේ තෙරපුමක් ඇතුළේ වෙච්ච අපි කීයකටවත් හිතුවේ නෑ අරගලයට කලින් 103ක ඡන්ද ප්‍රතිශතයක් තිබිච්ච ජාතික ජන බලවේගය වගේ එකක් මේ වගේ විශාල මැතිවරණ ජයග්‍රහණය ලබා ගනී කියලා. එතකොට මේකේ විශාල වශයෙන් මේ ජනතා අපේක්ෂාවන් ගැබ් වෙලා තිබිලා තියෙනවා. එතකොට දැන් මේක දැන් ඒ කියන්නේ ඡන්දෙන් පස්සේ මෙන්න මේ ජනයා ස්වාභාවිකව වැටෙන ඉද්‍රාශීලීත්වයේම පසු වුණොත් අන්නේ කියන ජනතා අභිලාෂයන් අපිට ඒව සාර්ථක කර ගැනීම, ඒව මුදුන්පත් කර ගැනීමට නිකන් ආණ්ඩුවටම බාර දීලා ඉන්නවද? එතකොට මෙන්න මේ ප්‍රශ්නය. එතකොට මෙන්න මෙතෙන්දි තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේව සාකච්ඡා කරන්න යම්කිසි අඩවියක්, ජනතාවගේ අඩවියක්, යම්කිසි තෙරපුමක් ආණ්ඩුවට සහ රජයට ලබා දෙන්න. ඒ ජනතා අභිලාෂයන් වලින් පිටපැන්නොත් ඒ ගැන යම්කිසි විවේචනයක් ඉදිරිපත් කරන්න සහ ඒ ජනතා අභිලාෂයන් කෙරෙහි ජනතාවගේ ආණ්ඩුවේ සහ රාජ්‍යයේ අවධානය තියාගනිමින් පවත්වන යම්කිසි ජන අඩවියක් ගොඩනගන්න. ඉතින් ඒ අරමුණ ඇතුලේ තමයි ප්‍රධාන වශයෙන්ම අපේ ජනබලය සාමූහිකය සහ මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. දැන් මම කපිල මතු කරපු දේවල් එක්ක මම ප්‍රශ්න කීපයක් අහන්න පුළුවන්. ඊට කලින් දැන් කල්යකින් ඇහුවොත් මේ කියන්නේ මේ ටිකක් කල්යට කියන්න පුළුවන්ද දැන් සාමාන්‍යයෙන් ආණ්ඩුවක් බලයටපත් වුණාම අර කපිල කිව්වා වගේ සාමාන්‍ය ජනයා ආණ්ඩුවක්පත් කරනවා. පත් කළා ඉතින් ආණ්ඩුවට තමයි ඉතුරු ටික කරන්න ඕනේ. දැන් ඇයි කියන්නේ මේ අමුතුවෙන් තව මැදිහත් වීමක් අවශ්‍ය වෙන්නේ? කියන්නේ දැන් ජාතික ජන බලවේගය තියෙනවා, ජනතා විමුක්ති පෙරමුණ තියෙනවා, ඒව සාකච්ඡා වෙන අවකාශ තිබෙනවා, සමාජ මාධ්‍ය තියෙනවා. මේ වගේ එකකට ටිකක් සංවිධානාත්මක වශයෙන් මැදිහත් වෙන්න මොකටද? නිකන් ඒක මේ ආණ්ඩුව තමයි කරන්න බෑ කියලා හිතන නිසා මොකක් හරි විශේෂ තෙරමුමක් යොදන්නද? එහෙම නැත්නම් වෙනත් දේශපාලන අරමුණක් ඇති කියලා මම නිකන් මේ සාමාන්‍යයෙන් බාහිර පාර්ශවයක විදිහට ඇහුවොත් මොකක්ද කියන්නේ පුළුවන්? දැන් මේ වගේ මං හිතන්නේ මීට කලිනුත් මේ ඒ කියන්නේ විශාල පිරිස් සම්බන්ධ වෙලා පිහිටවපු ආණ්ඩු මට හිතෙන්නේ මේ ආණ්ඩු 3ක්. ඒ කියන්නේ 1994 චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුව, ඊට පස්සේ අපිත් සම්බන්ධ වුණා. ඒ වැඩි ලොකු දායකත්වයක් 62% වගේ ජනාධිපති මෙතනින් චන්ද්‍රිකා ජයග්‍රහණය කරා.
එතකොට ඒ වගේම මේ අනිත් දේශපාලන අනිත් මැතිවරණ වලට වඩා මේ ජනතාව ඒ කියන්නේ ස්වාධීන ඒ කියන්නේ පාවෙන ඡන්ද කියලා කිව්වොත් ඒගොල්ලන්ගේ සහභාගීත්වයෙන් බලයටපත් වෙච්ච ආණ්ඩු හැටියට තමයි මේ 2015 දී ඡන්දේ තියෙන්නේ. ඒකත් අපිට මේ තක්සේරු කරන්න වෙන්නේ. ඒ වගේම දැන් මෙතනදීත් හැබැයි ඒ හැම තැන්වලදීම මේ ඒ කියන්නේ බලගතු දේශපාලන පක්ෂ බලගතු. ඒ කියන්නේ ඡන්ද පදනම් ශක්තිමත්ව තියෙන පක්ෂ සම්බන්ධ වෙලා තමයි මේ දෙකේම ඒ දේවල් සිද්ධ වුණේ. මෙතනදී ගත්තම මේ ජාතික ජනබලවේගය කියන සංවිධානයට ජනතා විමුක්ති පෙරමුණ කියන එක සම්බන්ධ වෙලා තිබුණා. ඒක ඒ තරම් මේ අර කලින් තිබිච්ච විශාල දේශපාලන පක්ෂ වගේ ජනපද නමක් තිබුණේ නැති සංවිධානයක්. එතකොට ජාතික මේ ජනබලවේගයටත් මේ 3% තමයි ඊට කලින් 2019 දී මේ ඡන්ද ලැබුණේ. එතකොට මේ දැන් මං හිතන්නේ මේ මෙවර ඡන්දේ මේ ජනාධිපති මැතිවරණයයි ජාතික ජනබලවේගයේ දැන් අරවැය ඡන්ද පදනම අපි හිතුවොත් එහෙම 40ක් 30ක් තිබ්බා කියලා ඒක 60කට නැග්ගා. දැන් මෙතනදී 3% තමයි මේ 50කට වඩා උඩට ඉස්සෙන්නේ. ඒකෝල එතෙන්දී අරට වඩා බලවත්. ඒ කියන්නේ ස්වාධීන ජනයා ඒ වගේම මේ පාවෙන ඡන්ද කියලා අපි කිව්වොත් එහෙම විශාල පිරිසක් මේකට දායකත්වයෙන් දෙනවා. මේක අපිට හිතෙන්නේ මේ ජනතා අර ඇත්තම අර්ථයෙන් ගත්තම ජනතාවගේ ආණ්ඩුවක් කියන එක තමයි ওই සංඛ්‍යාලේඛනත් එක්කම ඉදිරිපත් කරන්න සිද්ධ වෙන්නේ. අනිත් එක තමයි දැන් ජනතා විමුක්ති පෙරමුණ කියලා කියන්නේ අවුරුදු 50කටත් වඩා වැඩි කාලයක් ලංකාවේ දේශපාලනයේ සක්‍රීයව මැදිහත් වෙච්ච දේශපාලන ව්‍යාපාරයක්. ඒක තහනම් කරලා තිබිච්ච වකවානුවත් ඒකත් ඇවිල්ලා දේශපාලනයේම කරපු මේ ක්‍රියාකාරීත්වය තිබුණා. මේ ඒගොල්ලන්ට බැරි වුණා මේ අර මැතිවරණයකදී මේ තරම් මේ ප්‍රමාණයකට ඒගොල්ලන්ගේ මේ ප්‍රතිපත්ති වලට ජනයාව මෙතනට එකතු කරගන්න. මේකේ ප්‍රධාන සුවිශේෂ කාරණයක් තියෙනවා අර කපිල කිව්වා වගේම 2022 දී ඇතිවෙච්ච ජන අරගලෙන් පස්සේ ඇතිච්ච ආණ්ඩුවක් කියලා. ඉතින් දැන් මෙතනදී තියෙන ප්‍රශ්නයක් තමයි මේ දැන් ජනතාවට නෙමෙයිනේ බලය හම්බෙන්නේ. ජනතාව නියෝජනය වුණාට ජනතාවට බලය හම්බෙන්නේ නැහැ. 225ක් මේකට තෝරගන්නවා. එතකොට 225ක් තෝරගන්නකොට මේකේ ජනතා විමුක්ති පෙරමුණේ ලොකු පංගුව විදියට මම හිතන්නේ මේ වෙනකොට ආසන 60ක් විතර වගේ අර ක්‍රියාදරයන් ජනතා විමුක්ති පෙරමුණ ඒ වැඩි පංගුව ගත්තට ඒක ප්‍රශ්නයක් නෑ. මම කියන්නේ ඒගොල්ලෝ මැදිහත් වෙලා ලොකු කොටසක් මේක නියෝජනය කරා. ජාතික ජනබලවේගයේ කවදාකවත් මැතිවරණයකින් ජයග්‍රහණය නොකරපු විශාල පිරිසක්. ඒක නිකන් අනිත් පැත්තෙන් කියනවා නිකන් අත්දැකීම් නෑ එහෙම කියලා එහෙම දෙයක්. එතකොට මේ කාරණා මේ චෝදනත් එල්ල වෙනවා. අනිත් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ කියන සංවිධානයේ විසින් මේ ජාතික ජනබලවේගයේ එක්ක අර ජනතාවගේ අභිලාෂයත් එක්ක අර පොදු ජනයා කියලා කිව්වොත් එහෙම ඒක අතර මට හිතෙන්නේ මේ ආණ්ඩු කරණයේදී ගැප් එකක් ඇති වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ගැප් එකක් තියෙන්න පුළුවන්, සීමාකම් තියෙන්න පුළුවන්. එතකොට දැන් අපි ජනබලය කියන සංවිධානයකට අර නිර්මාල් ඇහුවම ඇයි මේකක් තවදුරටත් ඕන වෙන්නේ කියලා මං කියන්නේ මේ අර කොහොමුණත් ඊට පස්සේ ඇති වෙනවා ආතතියක්. ජනතාවයි ආණ්ඩු කරන අය අතර ආතතියක් එනවා සහ ගැප් එකක් එනවා සහ අනිත් පැත්තෙන් සීමාවන් තියෙනවා. හැබැයි මෙතනදී මේක මෙච්චර කාලයක් තිබිච්ච මේ අරගලයේ තිබිච්ච ප්‍රධාන මේ යොමුවක් තමයි දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා කියන එක. ඒක ප්‍රධාන දෙයක්. ඒතකොට ලංකාවේ මේ වෙනකොට ජාතික ජනබලවේගයේ පිළිබඳව මේ විශ්වාසයක් තියන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ ජනතාවගේ අභිලාෂත් එක්ක ඒගොල්ලන්ට බැඳෙන්න වෙනවා. ඒක මග අරින්න බැරි වෙනවා. එතකොට මේ මග අරින්න බැරි වීම නිසාම ඒගොල්ලන්ට සිද්ධ වෙනවා මේක මේ ජනතා අභිලාෂත් එක්ක අනන්‍ය වෙන්න. එතකොට ඒකත් එක්ක වැඩ ඒගොල්ලෝ ඉස්සරහට යනකොට ඒගොල්ලන්ට මේ ඒගොල්ලන්ගෙන් අර සිද්ධ වෙන්න තියෙන යම් විදිය අර ජනතා අභිලාෂයේ තියෙන ගැප් එක පුරවන්න. නැත්නම් ඒ ඉල්ලීම් වලට ඉල්ලීම් මේ තවදුරටත් ඉල්ලීම් හැටියට ඉස්සරහට ගේන්න කටයුතු කරන්න මේ
සංවිධානයක් ඕනේ පෙනී ඉන්න. ඒක ඕන වෙන්නේ අනිත් පැත්තෙන් අර පරණ දේශපාලන මේ සංස්කෘතිය තාමත් වෙනස් කරගන්න බැරිව ඒ දේශපාලන පක්ෂ තාමත් පෙනී ඉන්නවා ඒක ඉදිරිපත් වෙනවා මේ පරණ ක්‍රමයටම. එතකොට මේකේ ආරම්භයක් ගොඩනගලා තියෙනවා. එතකොට අපිට බෑ තවදුරටත් අර පරණ දේශපාලන සංස්කෘතියකට මේක මේ මොන ප්‍රශ්න තිබුණත් ඒ ආපස්සට යන්න බෑ. ඒ ආපස්සට යන්න බැරි එක තමයි මෙතන තව පැත්තකින් ජනබලය නියෝජනය කරන්න ඕනේ පැත්තක් හැටියට මම දකිනවා. දැන් මම කැමතියි අර කල්ය අන්තිමට මතු කරපු කාරණේ තව ටිකක් උඩට මතු කරලා ගන්න. ඒ කියන්නේ දැන් එක පැත්තකින් දැන් මෙතන අපි කිව්වොත් මූලික පාර්ශ්ව තුනක් තියෙනවා කියලා. මූලික පාර්ශ්ව තුන තමයි එක පැත්තකින් අපි හිතමු දැන් මේ ජනතාවගේ අඩවිය කියලා කියනවා. මේ ජනතාව සාමූහිකව එකතු වෙලා දැන් අපි බැලුවොත් මෙහෙමනේ. දැන් ජනයා දැන් හැමෝම නිකන් එක එක ළඟට ඇවිල්ලා කතා කරලා නෙමෙයිනේ NPP එකට ඡන්දෙ දුන්නේ. හරි මේ එකපාර මිනිස්සු නිකන් එක පැත්තට හැරුණා. ඒක අර සාමූහික අවිඥානයක් සාමූහික අවිඥානයක් කනෙක්ටිව්නස් එකක් අභිලාෂයක් එතන තිබුණා. හරි ඕන අපිට කියන්න පුළුවන් අර එතනින්තර හෙගල් ගැන තියෙන මේ සාකච්ඡාවක් ඒ වගේ අර හෙගල්ගෙත් තියෙනවා ඒ වගේ අර මේක අර සාරයක් යම් සාමූහික ආත්මයක්. ඒක ඒ වගේ එකක්. ඒ වගේ නිකන් සාමූහිකව ආපු එකක් නේ. එතකොට අපි කියමු දැනට එහෙම සාමූහික ජනතා අභිලාෂයක් කියලා එකක් තියෙනවා කියලා. ඒක එක පැත්තකින් තියෙනවා. අනිත් පැත්තෙන් ඊට පස්සේ ඒක ඒ මගින් පත් කරගත්ත ආණ්ඩුව තියෙනවා. අනිත් පැත්තෙන් තියෙනවා කල්යත් කලින් මේ ටිකක් යම් කිසි මේ ඇඟවීමක් කරා දැන් මේ පරාජයට පත් වෙච්ච බලවේග ඉන්නවා. දැන් ඒගොල්ලොත් මේ ජනතාවගේ අඩවියේම කටයුතු කරනවා. ඒගොල්ලෝ දැන් ඊළඟට ළඟ දිනනවා තව මැතිවරණයක්. මේ පළාත් පාලන මැතිවරණ දෙකත් ඒගොල්ලෝ ඉදිරිපත් වෙනවා. එතකොට මේ තුන්කොන් ක්‍රියාවලියක් තිබෙනවා. හරි. එතකොට දැන් අපි හිතමු මේ එක පැත්තකින් තියෙනවා මේ ජනතා අර කියපු අර පරාජිත බලවේග අර ජනතාභිලාෂ මගින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බලවේග තමයි. නමුත් ඒ අය එයාත් ඇවිල්ලා මේ ආණ්ඩුවිය තුල ක්‍රියාකාරීව ඉන්නවා. හරි. මෙන්න මේක ටික සංකීර්ණ තත්ත්වයක් නේ. දැන් කපිල කොහොමද මේ සංකීර්ණ තත්ත්වයක් තුළ මේ ජනබලයේ භූමිකාව මේ නිර්මාල් කියපු එකේ පොඩි ප්‍රවේශයක් ගන්න මම අර ඒ කියන්නේ එක තැනක ජනතා අභිලාෂය තියෙන තැනයි අර කියපු පරාජිත බලවේග. දැන් අපි දන්නවා මේ පරාජිත බලවේග මේ තාක් අවුරුදු 70 ගාණක් තිස්සේ මේ රට පාලනය කරේ. විශේෂයෙන්ම ගෝඨාභය එන්නේ පවා 69 ලක්ෂයක් අරගෙන එන්නේ පවා. එතකොට මේ ජන මේකෙන්ම තමයි මේ ජනයාගෙන්ම තමයි මේ ඒ තේරීමක් කරන්නේ. ඒ කියන්නේ ඒ ජනයාම තමයි විශාල ජාතිවාදී නැඹුරුවක් බවට පත් වෙන්නේ. ඒ ජනයාම තමයි විශාල වර්ගවාදී නැඹුරුවක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ නිකම්ම වඳකොත්තු මේ නැත්නම් මේ වඳ බ්‍රෙෂියර් එහෙමත් නැත්නම් අර කියන මේ කියන්නේ සාෆි වඳ කරා කියන දැන් මිනිස්සු අර ගිහිල්ලා මේ පෝලිම් පිටින් ගිහිල්ලා ඉවරලා සාෆිට විරුද්ධ වුණානේ. ඒ කියන්නේ මේක මේ එතකොට මේ ජනයා අපි කිව්වට ඒ කියන්නේ එක තැනක හරි ඒ කියන්නේ එක තැනක මේක 2022 වෙනකොට මෙන්න මේ එක තැනක චින්තනමය ඛණ්ඩනයක් වුණා කියන එකට අපිට එන්න පුළුවන්. නමුත් අර කියන ඒ කියන්නේ මේක ඇතුලේ මේ ප්‍රතිරෝධය තියෙනවා. මේ අර බලවේග වලට ක්‍රියාත්මක විය හැකි මේ ප්‍රතිරෝධය ඒ කියන්නේ මිනිසුන්ගේ ඇතුලේ වර්ගවාදී ආශාව, ජාතිවාදී ආශාව මේව පවා තියෙනවා. ඉතින් අර එක තැනක ඒ කියන්නේ දැන් එක තැනක මට මතකයි මේ ඒ කියන්නේ මේකට NPP එක ආමන්ත්‍රණය කරපු තැනක් තිබ්බනේ ඡන්දෙට කලින්. අර නිර්මාල් එක තැනක මට මතකයි සඳහන් කරලා තිබ්බා මේ දේශපාලනයක් කරලා තියෙන වගේ කියලා NPP එක. ඒ කියන්නේ මේ එක තැනක මේ ජනයාට මෙන්න මේ ප්‍රදේශය ආමන්ත්‍රණය කිරීම. ඒ කියන්නේ කතිකාව ඇතුලේ ඒ කියන්නේ මහජන කතිකාව ගොඩනැගීමේ ආමන්ත්‍රණය කිරීම එක තැනකින් අපි දකිනවා නිෂ්ක්‍රීය වෙමින් යනවා කියලා NPP ආණ්ඩුව පැත්තේ. නමුත් නමුත් අර මේගොල්ලෝකෙදී ඉතින් අර
අර අපි කියන්නේ මේ හැමදාම දත්තුල් කරන්න ඕනේ නැහැ කියලා අර පරාජිත කණ්ඩායම් වල එක කොහොමද ඒ ප්‍රැක්ටිස් එකේම තමයි ඒගොල්ලෝ ඉන්නේ. එතකොට මෙන්න මේ මැදට අවශ්‍ය කරනවා මෙතන තියෙනවා රික්තයක්. මෙන්න මේ මැදට අවශ්‍ය කරනවා මෙන්න මේ අර වෙනස් වෙච්ච ඛණ්ඩණය වෙච්ච ජනතාවගේ චින්තනය ආරක්ෂා කර ගනිමින් ඒක ඉස්සරහට ගෙන යන බලවේගයක් සහ කතිකාමය ආවරණයක්. ඉතින් මං හිතන්නේ අපි අපේ සංවිධානයේ අපි මං හිතන්නේ එක තැනක ප්ලේස් වෙන්නේ මෙන්න මේ අඩවිය ඇතුලේ. ඒක තමයි මට හිතෙන්නේ. නෑ ඒ කියන්නේ මම හිතන්නේ අර මේ කපිල කිව්වා දැන් අර දැන් සාමාන්‍යයෙන් අර ජාතික ජන බලවේගයේ ටිකක් මගේ වචන වලින් කිව්වා දේශපාලනයේ අත්හරින්මින් ඉන්නවද වගේ එකක්. දැන් ඕක සාමාන්‍යයෙන් ආණ්ඩු බලයකට ආපුහම වෙන්න පුළුවන් දෙයක්. දැන් ඒ කියන්නේ ඒ ආණ්ඩුවකට ආපුහම සිද්ධ වෙනවා වෙන ගතිකයන් ඇතුළට ඇතුල් වෙන්න. ඕක මම හිතන්නේ හැම ආණ්ඩුවකටම සිද්ධ වුණා. දැන් ඕක මේ රාජපක්ෂ ආණ්ඩුවට සිද්ධ වුණා. නිතරම ඒ නිසාම අර නිතරම අර මේ අපි කියනවා මේ අතෘප්තියක කලාපයක් ඇති වෙනවා. අර ඩිස්කොන්ටෙන්ට් එකක්. ඒක නැත්තම් නිතරම අතෘප්තියක් ඇති වෙන කලාපයක් අර ජනයා අතර ඒක ඇති වෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් මේ ආණ්ඩුවලට ඉතින් මේක ටිකක් මේකට මුහුණ පෑම ටික අභියෝගාත්මක දෙයක් ආණ්ඩුවට නේද? මේක නිකන් මේක ඇතුලේ නිකන් ජන බලය සංවිධානය කරන්නේ නිකන් මේ වගේ එකක්ද මේ දැන් ආණ්ඩුව ගැන කලකිරෙන ජනයා නැවතත් මේ ආණ්ඩුවට ගැට ගහලා තබා ගැනීම වගේ කොන්ත්‍රාත් එකක්. ඒ වගේ හෝදනවා වගේ එකක් ඒ වගේ එකට කොහොමද අපි මේ කියන්නේ මුහුණ දෙන්න ඕනේ? දැන් එකපාරට දකින්නකොට මෙහෙම ආණ්ඩුව ඕනම ආණ්ඩුවක් බලයට පත් වුණාම ඒකට දැන් විපක්ෂයේ කණ්ඩායම් ටික විපක්ෂව ඉන්නවා කොහොමද? නමුත් අර සමහර සංවිධාන තියෙනවා මේ ආණ්ඩුව ආරක්ෂා කරන්න ආණ්ඩුව වෙනුවෙන් පෙනී ඉන්න. ඉතින් දැන් මෙතනදී තියෙන ප්‍රධාන මේක තමයි ආණ්ඩුව වෙනුවෙන් පෙනී ඉන්න මේ කොච්චරක් දුරට පුළුවන්ද කොච්චර ප්‍රමාණයෙන් පෙනී ඉන්නවද කියන එක ප්‍රධාන දෙයක් මේ ජනබලය වගේ සංවිධානයක. ඒකෙදී මං හිතන්නේ කොතනවත් මේ ආණ්ඩුව රකින්නවා කියලා කියන්නේ ආණ්ඩුව කියන හැම දෙයක්ම රකින්න තියෙන සංවිධානය ගොඩ නැගුණේ. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් ඇරලා ගත්තම ලංකාවේ දැන් NGO ෆීල්ඩ් එකෙන් මේ අපි දන්න දෙයක් තමයි NGOs වල සමහර වෙලාවට මේ ඒ ඔක්කොම රනිල් වික්‍රමසිංහ මහත්තයාට අන්ඩර්හැන්ඩ් තිබිච්ච NGOs තමයි තිබුණේ. ඒතකොට ඒවා අර පුරවැසි සංවිධාන කියලා කිව්වට ඒකේ දැන් මානව හිමිකම් උල්ලංඝනය වෙනකොට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනකොට හැබැයි ඒවා වෙනුවෙන් අර පෙනී ඉන්න කියන සංවිධාන කිසිම වෙලාවක ඒකට පෙනී හිටියේ නැහැ. ඒකට විරුද්ධව පෙනී හිටියේ නැහැ. එතකොට දැන් අර එහෙම සංවිධානයක් හදන්නේ ජනබලය කියන එකට නෑ. අපි හැම වෙලාවෙම අපිට හිතෙනවා දැන් මම හිතන්නේ මේ අපි කිසිම කෙනෙක් ජනබලයේ මේ NPP ආණ්ඩුවේ මේ තනතුරු ගන්න හදන්න උත්සාහ කරනවා නම් ඔන්න අපිට මේ අර වංගුවක් ගහගෙන වගේ යන්න පුළුවන්. ඒවා එහෙම මොකක් කිසි දෙයක් නෑ. නමුත් මේ අපි දන්නවා මේ එහෙම වැඩක් නෑ. දැන් අලුත් දේශපාලනයක් තියෙන්නේ. දැන් දේශපාලනේ වෙනස්. ඒක අර අනුර කුමාරත් හැම වෙලාවෙම කියනවා මේ පාර්ලිමේන්තුවට ආපුවම මේක තේරුම් ගන්න මේක දේශපාලනේ මේ පරණ දේශපාලනෙන් මේක මනින්න එපා කියලා. ඒ කතාව හරි. ඒ කියන්නේ ඒවා අර පරණ විදියට නෙමෙයි ගන්න ඕනේ. දැන් ඒ වගේම තමයි ආණ්ඩුව හිතුවොත් එහෙම මේ ඒ පරණ විදියට මේ එක සංවිධාන ආණ්ඩුවට උදව් කරන්න සූදානම් කියලා ඒකත් නෙමෙයි මෙතන සිද්ධ වෙන්නේ. මේක අර නිර්මල් ඉස්සලා කියන්නේ පාර්ශව තුනක් තියෙනවා කියලා. ඒක ජනතාවගේ අඩවිය. ඒ ජනතාවගේ අඩවිය හැමදාමත් මේ අතෑරියානේ. ඒතකොට ජනතාවගේ අඩවිය වෙනුවෙන් පෙනී ඉන්න දෙයක් අවශ්‍ය වෙනවා. වෙනී ඉන්න සංවිධානයක් හරි මොකක් හරි එතනට ඕනේ. මම ඔකට ටිකක් මෙහෙම එකක් කියන්නේ. දැන් සාමාන්‍යයෙන් නිතරම කියන්නේ ඔය ආණ්ඩු බලයටපත් වෙන්න කලින් අර ජනතාව එක්ක සාමූහිකව ගනුදෙනු කරනවා. ආණ්ඩු බලයටපත් වුනහම
පුද්ගලයොත් එක ගනුදෙනු කරනවා. හෝ කණ්ඩායමකට උදාහරණයක් විදිහට දැන් කාට හරි රස්සාවක් දෙනවා. හරි කාගේ හරි කොහේ හරි ප්‍රදේශයක පාරක් හදලා දෙනවා. ඒ වගේ එක එක තනි අර ඉන්ඩිවිජුවල් නීඩ්ස්. හරි එතකොට ඒගොල්ලෝ මේ ළමයි ඉස්කෝලේට දාලා දෙනවා. ඊවරයාගේ සහභාගීත්වය මොනවා හරි. කාට හරි පඩි වැඩි කරනවා කාගේ හරි. ඒ වගේ එක එක මේ එක කෙනා දැන් කවුරු හරි කියනවනේ අපි ඉල්ලීම් දෙන්න කියලා ඒගොල්ලන්ගේ ඉල්ලීම් දෙනවා මොකක් හරි එහෙම කරලා. ප්‍රැග්මැටික්. ඔය ඒක සම්පූර්ණ ඒ කියන්නේ තනි කෙනාගේ අභිලාෂ පොදු අභිලාෂ කියන එක තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. අපි හිතමු දැන් මේ පොදු අභිලාෂ කියන එක පොදු අභිලාෂ ඉෂ්ට වුණාම ඒක හැමෝටම ගලාගෙන යනවා තමයි. නමුත් ඒක වෙනසකුත් තියෙනවානේ. නමුත් තනියම දැන් මිනිස්සු තනියම මේ තමන්ගේ මේ අපි හිතමු උදාහරණයක් විදිහට මෙහෙම කියමු. මට මගේ ළමයාව හොඳ ඉස්කෝල එකකට දමා ගැනීම සහ පොදුවේ පාසල් පද්ධතිය හොඳ පාසල් පද්ධතියක් ඇති කිරීම කියන එකේ දෙකේම වාසිය මට එනවා තමයි. නමුත් මම ඉතින් අර දෙවනි එක ගැන ඒ තරම්ම ඒක ඉතින් දැම්ම වෙන එකක් නෑ. ළඟ නෑනේ. ඒක ටිකක් දුරයිනේ. මේක තමයි ළඟ එක. පහසු වෙන එක නේ. හරි. දැන් එතන ත්‍ෘතිමත් කරන එක. ඔව්. එතකොට දැන් මේ මම හිතන්නේ දැන් මම කිව්වොත් මේ දැන් මේ වගේ සංවිධානයක් මේ එනි හිටියේ අර කියපු දෙවනුව කී. අර ඒ පොදු අභිලාෂය කොහොමද ඒක මේ ඒ කියන්නේ අපි හිතමු දැන් ජනබලය වගේ සංවිධානයක් කොහොමද ඒක කරන්න උත්සාහ කරන්නේ කියලා කිව්වොත්. ඔව්. දැන් එක තැනක අපිට පේනවා මේ සමහරක් ප්‍රතිසංස්කරණ කරද්දී NPP එකත් ඔය ලයින් එකේම යම් දේවල් ගැන හිතමින් ඉන්නවා කියලා. නමුත් අපිට ඒක මේ ඒ කියන්නේ පරණ දේශපාලන සංස්කෘතියෙන් වෙනස් වෙනවා කියලා ඒගොල්ලෝ කියමින් දැන් යම්කිසි ප්‍රැක්ටිස් එකක තියෙනවනේ. එතකොට යම්කිසි මට්ටමක මේ ළඟ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී හිටින්න නැති ගතියක් තියෙනවා. ඒක පොඩි පොසිටිව් ගතියක් ඒ දේශපාලන සංස්කෘතියේ වෙච්ච වෙනස්කමක්. දැන් ජනබලය වගේ දැන් අපි වගේ සංවිධානයකදී අපි මෙන්න මේ එක තැනක මෙන්න මේ අභිලාෂය එක තැනක පවත්වාගෙන යාම තියෙන එක ස්ථීර වශයෙන් ඒ වෙනුවෙම ෆයිට් කරන එක තියෙන සහ අර පරණ දේශපාලන සංස්කෘතිය ඇතුලේ තිබිච්ච මේ අර වගේ ඒවා ඒ කියන්නේ පරණ දේශපාලන සංස්කෘතියේ තිබිච්ච මේ ළඟ උවමනාව සපුරා ගැනීමට කෙරෙන විවේචනයක් එක්කම ඒ වගේ තැන්වලදී ආණ්ඩුව ඒ වගේ දේවල් කරන තැන්වලදී ඒවා පෙන්වා දෙමින් ඒවට විවේචනය කරමින් කරන ගම නෑ මේක නෙමෙයි අරකයි වැදගත්. මෙන්න මේ පොයින්ට් එක නිතරම මාක් කරන එක ඒක ජනතා අඩවියක් ඇතුලේ වෙන එක මට හිතෙන්නේ හරි වැදගත්. එහෙම නැත්නම් ඒ අර අපි කියන වගේ මාලිමාව නැහැ. මං කියන්නේ අපි උත්සාහ කරන්නේ මේ ජාතික ජන බලවේගයට මාලිමාව වෙන්න. ඒ කියන්නේ අපි නිතර ඒ ජනතා අභිලාෂය අපි ඉදිරියෙන් තියෙනවා ඒ මොහොතට වඩා. ඒක මට හිතෙන්නේ මේ ඒක නිසා මේ ඒ කියන්නේ සමාජ වශයෙන් ආර්ථික වශයෙන් දේශපාලනික වශයෙන් වෙන්න ඕනේ වෙනස්කම් මිනිස්සු එකතු වෙලා දැන් මිනිස්සු ඒ කියන්නේ ඒක දැන් අරගලය වෙලාවේදී තමයි හැමදාම ඊට කලින් තිබ්බේ අර ඒ කියන්නේ ළඟ තෘප්ත වීම ඇතුලේ තමයි මිනිස්සු වැඩ කරේ. නමුත් මිනිස්සුන්ට වැදුනා ඒක ඒ කියන්නේ හැමදාම හිටියේ මේ අපි හම්බ කරොත් අපි කනවා මේ ඒ කියන්නේ දැන් අපි දන්නවා අපේ પરම්පරාවල අපේ තාත්තලා අපේ પરම්පරාවල ගොඩාක් මේ ඡන්දය දුන්නේ සහ මේව කරේ ඒ කොයි හරි හොයාගෙන ගියොත් ඉන්නවා මේ රස්සාවක් දීපු කෙනෙක්. ඒතකොට પરම්පරාවම UMP එක પરම්පරාවම ශ්‍රී ලංකා එක මේ ටිකක් ගමේක එහෙම නැත්නම් එක කුලේ දැන් මහින්ද අමරවීරගේ ඡන්ද වගේක් තියෙනවනේ කඩා ගන්න බැරි මේ ඒක නිශ්චිත ඡන්ද වගේක් තිබ්බනේ එහෙම දැන් මේක එක තැනක අර මේ ඒ කියන්නේ ගේ ඇතුළටම වැදුනනේ ගිහිල්ලා වැඩේ. ගේ ඇතුළටම වැදිලා මිනිස්සු අතරේ මේකේ වෙන විදියකට හිතන්න පරිකල්පනය කරන්න වෙන විදියක මේ චින්තනයක් ගොඩ නැගුණා. මෙන්න මේ ගොඩ නැගිච්ච චින්තනය ඉදිරියට තව තවත් ආරක්ෂක දැන් ඒක මිනිසුන්ගේ ඇතුලේ තියෙන්නේ දුහුල් විදියට සහ බලාපොරොත්තුවක් විදියට. මෙන්න මේ බලාපොරොත්තු අපි තව තවත් සංවිධානගත කරන්න. ඒ කියන්නේ විධිමත් කරන්න, සංවිධිත කරන්න. ඒ මොනවද ඒ බලාපොරොත්තු කියන එක වඩා ඉදිරියෙන් තබන්න මට හිතෙන්නේ මේ වගේ සංවිධාන අවශ්‍යයි. මං කියන්නේ ජාතික ජන බලවේගය පමණක් නෙමෙයි. මේ ජන බලයේ සංවිධානයේ පමණක් නෙමෙයි. මේ වගේ තව
ජනයා අතරින් මතුවෙන සංවිධාන අවශ්‍යයි මෙන්න මේ තුන්වෙනි පාර්ශවයක් වශයෙන් මේ පෙනී හිටින්න. ඒ කියන්නේ මේක අර මේ අපි හිතමු දැන් තියනවානේ දැන් අපි හිතමු එක එක පාර්ශව වලින් එනවා. දැන් මේ දවස්වල තියෙන අර උපාධිධාරීන්ට ලබා දීම සඳහා තියෙනවා. ඊට පස්සේ වී මිලදී ගැනීම සඳහා ඒ වගේ එක එක යම් යම් ඊට අමතරව ඉතින් ඔය මේ පුද්ගලික අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා තියෙන පුළුවන්. නමුත් දැන් ඊට වැඩිය දැන් කපිල කියන එක වැදගත්. ඒ කියන්නේ මේක ටිකක් පුළුල්. ඔව්. මේ පුළුල් එකක්. ඒ කියන්නේ මේ පොදු අභිලාෂය කියන්නේ. ඒ පොදු අභිලාෂය කියන එක නියෝජනය කිරීම කියන එක වෙනම අර ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් ස්පෙෂල් ටාස්ක් එකක්. වෙනම කාර්යයක්. ඒක ටිකක් අපි තව ටිකක් මේ කල්ලට පුළුවන් පොඩ්ඩක් ඒක අවධාරණය කරන්න. ඔව් දැන් මං හිතන්නේ මේ දැන් අපි කියමු දැන් තවදුරටත් කිව්වොත් එහෙම දැන් හොඳ ඉස්කෝලේකට දාගන්න මේ අම්මලා try කරනවා ළමයෙක්ව. හැබැයි ඉතින් හැමෝටම මේ අවස්ථාව නැහැ. ඕකට ඉතින් පහේ ශිෂ්‍යත්වයේ කියලා එකක් තියෙනවා. ඒක දැන් ලකුණු මට්ටම හොඳටම වැඩි කරලා තියෙන්නේ. මම හිතන්නේ 198ක්ද කොහෙද කරලා තියෙනවා මේ රොයල් එකට විසාකයකට. ඒතකොට දැන් එතෙන්දී ළමයාත් හෙම්බත් අම්මත් හෙම්බත් දැන් මේ හැමෝම බැට කනවා මේ අධ්‍යාපන ක්‍රමයේ මම මේ සුළු උදාහරණයක් ගත්තේ පහේ ශිෂ්‍යත්වයේ කියන එකේ. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? දැන් දැන් එතකොට කී දෙනෙකුටද මේකෙන් බේරෙන්න පුළුවන් වෙලා තියෙන්නේ? ඒ කියන්නේ ජනප්‍රිය පාසල් කියන ඒවා ලංකාවෙම 30ක් විතර තියෙන්නේ. මේ 30ට ලක්ෂ 3ක් විතර try කරනවා. ඒතකොට බෑනේ. ඒතකොට අනිවාර්යයෙන්ම මේක හැමෝටම අර පොදුවේ ඉෂ්ට කරගන්න බෑ. ඒක නිසා අනිවාර්යයෙන් ඒක නිසා මේකෙන් විශාල ප්‍රමාණයක් හැලිලා විශාල අතෘප්තියක් ඇති වෙනවා සමාජයේ. ඔව් ඒක ඒ අතෘප්තියක තැනක මේ යන්නේ විශාල නිෂේධන පැතිවලට යන්නේ. එතකොට ඒක. ඔව් එතකොට දැන් ඒ ලෙවල් වලට ඕ ලෙවල් වලට දැම්ම එතකොට මේ සමස්ත අධ්‍යාපන ක්‍රමයේම ප්‍රශ්නයක් තියෙනවා කියන එක තමයි එතකොට අපිට මේ තේරෙන්නේ. එතකොට මේ ඒකට පොඩි උදාහරණයක් කියන්නේ. ඔකද මේ මට පුද්ගලිකව සම්බන්ධ එකක්. දැන් ඔය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට තියෙනවා කෝට එකක්. කෝට එකක් කියලා කියන්නේ ඒක විධිමත් එකක් නෙමෙයි. ඒක ඔය සාකච්ඡා කරලා ලබාගත් එකක්. ඒ දොස්තරලාට එහෙම තියෙනවානේ. ඒගොල්ලන්ට තියෙන නිසා මේ තියෙනවා මේ කියන්නේ ඉස්කෝල වලට දානකොට පළවෙනි පන්තියට ලයිස්තුවක් දෙනවා. මෙන්න මේ ඉස්කෝල වලට දාලා දෙන්න කියලා කීප දෙනෙක් දාලා දෙනවා. ඔක්කොම හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ සාමාන්‍යයෙන් ඒ ආචාර්ය සංගමයෙන් එකතු කරනවා සංගම් වලින් එහෙම ලයිස්තු ගත්තාම හැමෝම ඉල්ලන්නේ පිරිමි නම් ආනන්ද නාලන්ද රෝයල් ආනන්ද නාලන්ද ගැහණු නම් විශාඛා දේවි සිරිමාව දේවිගේ පළවෙනි පන්ති නෑනේ ඒ වගේ මොකක් හරි ලොකු ඉස්කෝල ඒ වගේ යක් තමයි ඉල්ලන්නේ. ඉතින් දැන් සාමාන්‍යයෙන් දැන් වෙන දේ තමයි දැන් සාමාන්‍යයෙන් අපි අපේ ළමයිට ඉස්කෝලයක් ලැබුණේ නැහැ කියලා ගොඩක් අය කියන්නේ ඉස්කෝලයක් ලැබුණේ නැහැ කියන එකනේ අර තුන ලැබුණේ නැහැ කියන එක. ඒ කියන්නේ ඒ තුනෙන් එකක් නොලැබුණොත් ඒක ඉස්කෝලේ ලැබිලාම නැහැ. ඔව් ලැබිලා නැහැ වගේ තමයි ඒක. මම කිව්වේ ඒක එතන තමයි අපේ අර ඒ දැන් මේ වෘත්තීය සමිති වල ක්‍රියාකාරීත්වයන් වගේ වෘත්තීය සමිති විතරක් නෙමෙයි මම කියන්නේ මේ අර ටිකක් අර ආණ්ඩුව වලින් තමන්ගේ පාර්ශවීය අරමුණු ඉට කර ගැනීම කියන එක එතනට සීමා වෙලා තියෙනවා. ඔව් එතකොට මේ දැන් එතකොට තමයි අර පොදු ප්‍රශ්න කියන එක මේ දැන් මම හිතන්නේ මේ බිත්තියටම හේතු වෙලා තියෙන්නේ මේ පුද්ගලිකව විසඳ ගන්න ගිහිල්ලා එහෙම බැහැ කියන තැනට සමස්තයක් සමාජයක් විදිහට මම හිතන්නේ අරගලේ ඇතුලේ පෙන්눔 කරේ ඒක. හැබැයි දැන් ඒත් ඉතින් try කරනවා. ඒ කියන්නේ එහෙම පොදු අභිලාෂයේ පැත්තකට තියලා අර නිර්මල් කිව්වා වගේ මේ අරක ලේසිනේ ඒක try කරනවා. එතකොට දැන් හැබැයි ඉතින් මෙහෙම NPP ආණ්ඩුව කියන එක මං හිතන්නේ වෙන ආණ්ඩුව වලට වඩා වෙනස් වෙන තැනක් තමයි. එතෙන්දී අර පුද්ගලික අභිලාෂ වලට ඒගොල්ලෝ මේ පහසුකම් සපයන එක ගොඩක් වෙලාට එතන නැති තරම්ම. ඒතකොට ඒක ලොකු ඒ කියන්නේ ආරම්භයක් හැටියට එතන අපිට විශ්වාස කරන්න පුළුවන් දැන් එතන පටන් ගත්තා කියලා. හැබැයි ඉතින් පටන් ගත්තට මේක ඔතන එතන මං කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඇත්තටම තියෙන ප්‍රශ්නකුත් දැන් තියෙන ආණ්ඩුවට ඔය මේ සාමාන්‍යයෙන් ගොඩක් අය මේ ඡන්දෙ ඉල්ලන්න ආරම්භය කිව්වහම යක් මේ සමහරු දැන් ඉස්සර තිබුණානේ ඉස්සර ක්‍රමයක් තිබුණා ටිකක් සෑහෙන ආදායම් මාර්ග තියෙන ඒව දාලා
ඡන්ද ඉල්ලනවා. දැන් එහෙම ඉල්ලන්නේ නැහැ. දැන් මම දන්න දන්නයි කියනවා මේ අනේ බෑ මේ ජීවත් වෙන්න විදියක් නැහැ. ආවොත් සමහර දැන් එහෙම නමුත් තියෙනවා. ඒක ටිකක්. ඒතකොට එතන එතන ආරම්භයක් අරන් තියෙනවා මේ මම හිතන්නේ දැන් අර ගුරුවරු ඒක පොඩිනේ අන්තයකටත් ගිහින් තියෙනවනේ දැන් ඒක සාමාන්‍ය අර ටිකක් ජනතා විමුක්ති පෙරමුණේ දැන් ෆුල් ටයිමර්ස් ලයික් කල්චර් එකනේ තියෙන්නේ. ඒගොල්ලෝ කියනකොට ඒගොල්ලෝ අර ඔතන තමයි අපිට අර මැද්ද තැනක් තෝරගන්න වෙලා තියෙන්නේ මේ අර ජනතා විමුක්ති පෙරමුණ කියන සංවිධානයේ විදියට ඒ සංස්කෘතිය ඒ කියන්නේ ඒකෙන් බලලා ඒ ගතිකයන් ගෙන්නත් බෑ මේක මොකද ජනතාවාදී ආණ්ඩුවක්නේ. ඒතොල ඒකයි මේ මෙතෙන්දී අර අනිත් පැත්තේ අර මජර දේශපාලන සංස්කෘතියට යන්නේ නැති එකයි අතර කොහොමද අපිට මෙහෙම අර ජනතාවාදී මැද තැන හදාගන්නේ කියන එකට තමයි තාම මේක අපි දන්නේ නැහැ හරියට මොකද්ද කියලා. දැන් මේක ගැන කියමුකෝ දැන් තියෙන කිච කරනවා රෝමියා තමයි තියෙන්නේ. නමුත් අර මේ ප්‍රශ්නේ දැන් මේ මෙතන දිනන්නේ දැඟලිල්ලක් නේද? ඒක ඉතා වැදගත්. අර ඒ දවස්වල අර විමල් විරවංශ කිව්වේ මේ අතපය බඳලා මේ අර මිනිමරුපු ගැන අහනකොට මේ අතපය බඳලා ඉඳලා දාපුවම ඒ මඩේ කොහමද එන්න වෙනවද මෙතනක් තියෙනවා. දැන් මොකක්ද කරන්න කියන එක මේ පිළිබඳව යම්කිසි මේ කොහොමද මේක කරන්න කියන එක ගැන විශාල මම හිතන්නේ මතභේද තිබෙනවා. සාකච්ඡා තියෙනවා. සාර්ථක වීම ඔය මම හිතන්නේ ඉල්ලාස් වීම සිද්ධ වෙනවා. මේ කට්ටිය හොයාගන්න බැරි වෙනවා. එතකොට වෙන නිකන් මේ ටිකක් ඔය විශ්වාසී පිළිබඳ ප්‍රශ්නයක් එනවා. සමහරලාට නොගැලපෙන අය සමහර තැන් වල තියෙනවා. සහ නිර්මල් මේ අර මේ එක පොඩි ගතිකයක් තියෙනවා මේ දැන් ඒ කියන්නේ අර පොදු අභිලාෂ ඇතුලේ වැඩ කරන්න යන්නේකේදී මේ එහා පැත්තක් නැති එකක් තියෙන්නේ. ඒ කියන්නේ එලියක් නැති ගතිය නිසා පොඩි තෝන්තු මාන්තු ඒ කියන්නේ දැන් සමහරක් දේවල් මෙහෙම මේ ඒ කියන්නේ NPP කියව පොදු දැන් මේක වෙනස් සංස්කෘතික තලය ඒ කියන්නේ වෙනස් දේශපාලන සංස්කෘතියන්නේ. මෙන්න මේ දේශපාලන සංස්කෘතිය තුළ දේවල් කරන්න ගියාම දැන් අරකේ තියෙනවනේ පොඩි දැන් අනිත් එකෙන් කරාම පොඩි ඕකේ එකක් එළියෙන් තියෙනවනේ. මෙන්න මේ ඕකේ එක එළියේ නෑ බඩු නෑ. ඒකෝර පොඩි අර දැන් අපිට තියෙන අපි ගිහිල්ලා කණ්ණාඩියක් ගාවට ඉස්සරහට ගිහිල්ලා බලනවනේ මේ මම හරිද කියලා. මෙන්න මේක දැන් මේ කරන්නේ කොහොමද කියන එක ගැන හරියටම තාම නැහැ සහ ඒ කරපු දේ ගැන තක්සේරුවකුත් නැහැ. එළියෙන් ඒකත් නැහැ. දැන් මම ඔකට එක උදාහරණයක් කියන්නම් මේ ඔය නලින්ද ජයතිස්ස මේ ගිහිල්ලා අර කියන්නේ මේ ඔය කතරගම සිද්ධිය තියෙන්නේ මේ කපු මේ ඇවිල්ලා මේ පිළිකාරෝහලේ වෙච්ච එක රෝවල් හදන්න දැන් ඔය කියපු එක දැන් නලින්ද කියනවා ඒ කියන්නේ ඔන්න ඔය කියන පොදු අභිලාෂ තැනින්නේ කියන්නේ. එතකොට කියලා නමුත් ඊට පස්සේ වටෙන්ම ගහනවා කියලා මේකෙන් ගහනවා. නමුත් දැන් ආයෙම වෙන දේ තමයි මේක ඩිෆයින් කරන්නත් එයාටත් බෑ. අන්න එතන ඒක හොඳ වැදගත් පොයින්ට් එකක්. දැන් ඒකම දැන් මම දන්න විදිහට එයා කිව්වේ මේ ආධාර දෙන්න එපා කියන එකක්. ඒක මම දැක්කා ඊට පස්සේ එයා මොකක් හරි ආධාර ඉල්ලනවා. ඉල්ලනකොට අරකින් කියනවා දැන් එපා කිව්වෝ ඒවා ඉල්ලනවා නේද? ඇත්තටම දැන් එපා කිව්ව එක නෙවෙයිනේ. දැන් සාමාන්‍යයෙන් අපිට පුළුවන් නේ දැන් එතන කිව්ව එක පැහැදිලි කරනවා නම් දැන් අපිට පුළුවන් මේ මට ඕනේ දැන් ඉස්කෝලේක මේ මම මොකක් හරි එකක් හදනවා මම කැමති එකක් හදනවා පුළුවන් හරි මොකක් හරි මේ එකක් හදනවා. ඉතින් ඒක නෙමෙයි ඉස්කෝලේට මොකක්ද එතනට අවශ්‍ය? ඒ ඉස්කෝලේට ඒක අවශ්‍යද? හරි. දැන් බිල්ඩින්ගක් හදනවා කියමු ඉස්කෝලේ බිල්ඩින්ග් අවශ්‍ය නැහැ කියලා කියමු. අවශ්‍ය බිල්ඩින්ග් අවශ්‍යව තියෙනවා. වෙන ඉස්කෝලවල. හරි. අපි කැමති එක නෙමෙයි වෙන්නේ. ඒකෝට දැන් මේවා පොදු ආයතන වලට තියෙන්න ඕනේ පොදු සලස්මක්. මම හිතන්නේ නන්දිජාතිසේ ඒක තමයි ඒ කියන්නේ විශාල ප්‍රමාණයක් ඒකට දැන් කපිල කියන්නේ ඒකට සන්දර්භයක් නැහැ. ඔව් ඒ කියන්නේ යා ඒක කියපු ප්‍රකාශය ඩිෆයින් කරන්නත් බෑ. ඒ කියන්නේ දැනක් නැහැ නේද? ඔව්. එතන තියන්නේ අර සමාජ මාධ්‍යයයි නැත්නම් ඔය ප්‍රධාන අර දේශපාලන න්‍යාය පත්‍ර තියෙන channels තියෙනවනේ ඒගොල්ලෝ අර කෑලි කපලා මේකල දාන වෙරෙන්න. ඊට පස්සේ මේ දේශපාලන විරුද්ධවාදීන් මේක ඇතුලේ අර ඒකේ අපිට ගන්න පුළුවන් දේ නැති වෙලා යනවා. අර දැන් ආණ්ඩුවේ ටිකක් පොඩ්ඩක් ඔය මේ මෝඩගත කියනවා. නමුත් මම හිතන්නේ නලින්ද කියප එක මෝඩගතාවක් නෙවෙයි. ඒක සීරියස් එකක්. කියන්නේ මොකෝ විශාල බිල්ඩින් කරනවා තියෙනවා ඔබ මේ අනවශ්‍ය විදියට හදලා ඒක මෝඩගතාවක් නෙමෙයි කියන්නේ. මම එකක් කියන්න මම දන්නවා ඒක වෛද්‍යවරයෙක් ඉන්නවා. ඌ ඇත්තටම දේශපාලන වශයෙන් ඌ චම්පි කරනවකගේ මේ ව්‍යාපාරේ ඉන්නේ. ඒ කියන්නේ ඌ මේ කියන්නේ හොඳට විරුද්ධයිනේ ආණ්ඩුවට. චම්පි කරනවා කියන්නේ ප්‍රධානම ආණ්ඩුව නැති වෙන්න ගහන කෙනෙක් නේ.
ඉතින් ඒකේ ඉන්න එක්කෙනාද එයාත් මම දැක්ක කියලා තියෙනවා ඒ සමාජ මාධ්‍යෝ නෑ නලින්ද කියපු එක හරි කියලා. මොකද එයා දන්නවා ඒ වල් තත්ත්වේ. ඉතින් හැබැයි ඒ නලින්ද කියපු එක හරි කියලා ගන්න එකට සන්දර්භයක් නැහැ. ඒක සමහරලාට මේ කර අර මේ MPP එකේ හරි ජනතා විමුක්ති පෙරමුණේ අයට පවා ඒගොල්ලොත් අර ට්‍රැප් එකේම තමයි මං කියන්නේ ඉන්නේ. ඕක තමයි. දැන් උතන්ට තමයි අර ඒකට ක්ලියර් කරලා පැහැදිලි කරන්න ඒගොල්ලන්ගෙත් සීමා තියෙනවනේ. ඒගොල්ලෝ ආණ්ඩුව නියෝජනය කරනකොට ඒගොල්ලන්ටත් ලොක් වෙනවා සමහර තැන්වල. එතකොට ඇත්තෙන්ම මේ ඒ වගේ තැන්වල මේ අර ජනතා මැදිහත් වීම ඇතුලේ අනිවාර්යෙන් අවශ්‍යයි මේක ඩිෆයින් කරන්න ඕනේ. අපේ කාලේ මම හිතන්නේ සීමා තියෙනවා. දැන් මම හිතන්නේ ඒ පොයින්ට් එකෙන් අපි මේ සාකච්ඡාව ඉවර කරමු. ඒක හරි වැදගත් එකක්. දැන් මම කියන්නේ දැන් ඒ කියපු එක දැන් මේක සමහර දේවල් කියනවා මේ දැන් මේ කියන්නේ මේ පොදු බව කියන එක තියෙනවනේ. දැන් දේශපාලනය කියලා කියන්නේ මූලික වශයෙන් පොදු බවනේ නියම. දේශපාලනය කියන්නේ පොදු දෙයක් නේ. කියන්නේ තනියම දැන් මගේ අවශ්‍යතාව තනියම ඉෂ්ට කරගන්න කියන්නේ මේ පොදු අවශ්‍යතාවයක් නේ. එතකොට මේ පොදු බව නියෝජනය කිරීම මම හිතන්නේ මමත් ගත්ත සහ මම ඉදිරිපත් කරන්න කැමති තමයි මේ ජන බලය මගින් උත්සාහ කරන්නේ මූලික වශයෙන් මෙන්න මේ දේශපාලනයේ පොදු බව ආරක්ෂා කිරීම සහ පොදු බව කොහොමද මේ ආණ්ඩුවට පෙන්වන එක කියන්නේ ඒක පෙන්නලා ඒක මේ ශක්තිමත් කරනවා. එක්තරා විදිහක කියන්නේ ඒකට ආණ්ඩුවට කැඩපතක් අන්න හරි. අර ජනතාව කැඩපතක් විදිහට මේ ජනතා අභිලාෂය කැඩපතක් විදිහට ආණ්ඩුව ඉදිරියෙන් තැබීම. ඉතින් මේක තමයි මම හිතන්නේ අභියෝගය වෙන්නේ. මේ ඉතින් මම හිතන්නේ මේ දැන් අපි මේ ඉදිරියට දැන් මේ වැඩසටහන් මාලාව ඉදිරියට සටහන් බලාපොරොත්තු වෙනවා ටිකක් මේකේ තියා විවිධ පැති පිළිබඳව විවිධ දෘෂ්ටි කෝණ වලින් සාකච්ඡා කරන්න. එහෙනම් මේ අද සාකච්ඡාව අපි මෙතනින් අවසන් කරනවා. බොහොම ස්තුතියි.